ඉතින් දැන් අපි තායිලන්තේ ගත්තොත් එහෙම වයිෆ්ලා එහෙම වැඩි කැමති නෑ මේ හස්බන්ඩ්ව තනියෙන් යවන්න තායිලන්ත. ඉතින් තායිලන්තේ ගත්තාම සමහර වයිෆ්ලා කැමති නෑ හස්බන්ඩ් තනියෙන් තායිලන්තේ යනවට. ඔව් ඒ වයිෆ්ලා ඒ කතන්දරෙත් තියෙනවා. අපේ වයිෆ්ලන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ සමහරලාට මේ තව ප්‍රශ්නයක් තියෙනවා මේ තායිලන්ත කියන්නේ වන්දනාගමනක් කියලා සමහර අය හිතන් ඉන්නවා. ඒ කියන්නේ එක එක්කෙනා හිතන විදියනේ. සමහර අය හිතනවා තායිලන්ත කියන්නේ වන්දනායකයක් කියලා සමහර අය ඉන්නවා දැන් ඔය වගේ කියලා. ඔව්. දැන් තායිලන්ත කිව්වහම අර ලංකාව ඇතුලේ ප්‍රධානම මේ දැන් මාකට් එක හැදිලා තියෙන්නේ බැංකොක් පතාය කියන නගර දෙක. මුලින්ම බැංකොක් තිබුණා. දැන් කොවිඩ් වලින් පස්සේ පතාය දෙකිට්ටු වෙලා දැන් බැංකොක් පතාය කියන ටුවර් එක තමයි සාමාන්‍යයෙන් යන්නේ. හැබැයි මේ තායිලන්තේ ගත්තාම ලොකු රටක්. ඒ කියන්නේ ලංකාව වගේ 8 ගුණයටත් වඩා වැඩි. 8 ගුණයකට වඩා වැඩි ලොකු රටක්. ඉතින් ඕක ගත්තාම සාමාන්‍යයෙන් ඔය පුකට්, ක්‍රාබි ඊට පස්සේ ඔය කුබංගන් කියලා අයිලන්ඩ් එකක් තියෙනවා. කෝ සැමුයි ඊට පස්සේ චියන්මායි චියන්ඩායි ඊට අයුත්‍ය පැත්ත හොයන් කියලා හුවාහින් කියලා තව පැත්තක් තියෙනවා. ඒක ඉතින් ඒ වගේ ගොඩාක් ලොකු ඒරියා එකක් තමයි තායිලන්ත කියන්නේ. තායිලන්ත කියලා බලන්න. ගොඩක් දේවල් බලන්න තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් හිතන්නකෝ අපි ටෝ එකක් කරොත් වෙන පැත්තක් කරලා බැංකොක් නැතුව ඒකට එතකොට සෙන ගහනවා මේ ඔයගොල්ලන් බැංකොක් යන්නේ නැද්ද කියලා. ඉතින් හේතුව අර දැන් මේකේ පොපියුලර් වෙලා තියෙන්නේ මේ බැංකොක් පතාය කියන එක විතරයි. මිනිස්සු ඇත්තටම සමහර අය දන්නේ ඒක ගැන විතරයි. හැබැයි අර ගත්තාම ලොකු රටක්. ලොකු ගොඩාක් දේවල් බලන්න තියෙනවා. ඉතින් ඒක තමයි ඔය සමහර අය දන්නේ අර ඔයා කිව්වා වගේ වයිෆ්ලා හිතනවා හස්බන්ඩ්ලා තනියෙන් යන්න ඕනේ නැති රටක් තමයි බැංකොක් කියන්නේ. ඉතින් එහෙම ගන්න නැහැ. තවත් සමහර කට්ටිය දැන් වීසා ෆ්‍රීනේ දැන් තායිලන්තේ. ඉතින් ඒගොල්ලන් හිතනවා දැන් හරි අප්‍රේල් නිවාඩු වෙනවා. මම එනම් මාර්ච් අපි කන්ටැක්ට් කරලා බලමු. හැබැයි දැන් ඒගොල්ලන් හිතන්නේ දැන් ඒගොල්ලන් කලින් තමයි මේ ඔක්කොම ප්ලෑන් කරලා තියෙන්නේ. කතා කරන්නේ. ඔව් මාර්ච් වලනේ කරන්නේ. අප්‍රේල්නේ යන්නේ. ඉතින් දැන් වීසාත් ඕනේ නැහැ නේ. එහෙනම් මට ටක් ගාලා යන්න පුළුවන් කියලා. ඒ මොනවාද ටිකට් ගන්න මෙදියන්නේ. ටිකට් ගන්න පුළුවන්. ටිකට් ගන්නකොට සාමාන්‍ය වෙන දවසකට ගෙවනවට වඩා දෙගුණයක් සමහර එකමාරක විතර ගුණයක් ගෙවලා තමයි යන්න වෙන්නේ. හේතුව තමයි අර දැන් ඔය තායිලන්තයට යන්නේ ලංකාවේ ඉඳන් ඩිරෙක්ට් ෆ්ලයිට්ස් යන්නේ සාමාන්‍යයෙන් ගුවන් ඒ කියන්නේ අපිට එයාලයින්ස් මේවා ගුවන් සේවා 3යි තියෙන්නේ. ඔව්. ඒ 3 ෆ්ලයිට් 3ක් යනවා දවසට. සමහර දවස් ඩබල් ඩේලි තියෙනවා. හැබැයි ඉතින් ඔය ඔක්කොම ෆුල්. සමහර හොටෙල්ස්ුත් ගන්නවා. හොටෙල්ස්ුත් ගන්න බෑ අප්‍රේල් වල. ඉතින් සාමාන්‍යයෙන් මම පෞද්ගලිකව කියන්නේ දැන් සාමාන්‍ය ටුවර් එකක් යන්න සැලසුම් කරනවා නම් තායිලන්තයට අඩුම තරමේ මාස 3කට කලින්වත් සැලසුම් කරලා දැන් අපි වුණත් අපි දැන් මාස 3කට එහාට අපි අපේ ඇඩ්වර්ටයිස්මන්ට් දාලා තියෙනවා. ඉතින් ඒවට එකතු වෙන්න පුළුවන් ඉතින්. මොකද දැන් මාර්තු අහලා අප්‍රේල් යනවා කියන්නේ ඇත්තටම සමහරවිට ටිකට් ගන්නත් බැරි වෙන වෙලාවල් තියෙනවා. ඔව්. සහ දැන් අපේ දැන් shopping ගැන කතා කරමුකෝ. දැන් ගොඩක් කට්ටිය තායිලන්තේ ගියාම කියනවා හරි තායිලන්තේ කිව්වහම ඒගොල්ලන් අහන්නේ ලගේජ් allowance එක කීයද කියලා. මොකද ඒගොල්ලන්ට ඕනේ ගිහිල්ලා shopping කරන්න. එතකොට අපි ඒක ගැන පොඩ්ඩක් විස්තර දෙමු. ඔව් තායිලන්තේ ඇත්තටම මේ බැංකොක් වල කියන්නේ බැංකොක් කියන්නේ තායිලන්තේ අගනුවර. බැංකොක් කියන්නේ නගරයක්. ඒක ඇත්තම රට නෙමෙයි. ඉතින් බැංකොක් වල පටුනාම් කියන ඒරියා එක සාමාන්‍යයෙන් shopping වලටම පිරිච්ච මිනිස්සු එන්නෙම shopping කරන්න. ඔව්. ඉතින් ඕක ඇතුලේ shopping කරන්න පුළුවන්. ඒතකොට සමහර ඒවා ගණන් වැඩි, සමහර ඒවා ගණන් අඩුයි. ඉතින් shopping කරන්න නම් අනිවාර්යයෙන්ම බැංකොක් යන්න ඕන. දැන් අර මං කිව්වේ අනිත් රටවල් අනිත් නගර ගැන. ඔව්. ඒ නගර වලට ගියොත් ওই වගේ shopping කරන්න බෑ. ඉතින් අර දෙකක් තියෙනවා. ඉතින් දෙපැත්තක් තියෙනවා. එතකොට දැන් අයිත් අපි කෑම ගැන කතා කරමු. හැම රටේම එන ප්‍රශ්නයක් තමයි කෑම ප්‍රශ්නයක් නෑ තායිලන්තේ. තායිලන්තේ ප්‍රශ්නයක් නෑ. ඇයි ඒ කියලාත් අපි කියමු. ඔව්. කෑම ප්‍රශ්නයක් නෑ කියන්නේ තායි කෑම වෙනස්. අපිට හුරු නැති කෑම තියෙන්නේ. හැබැයි තායිලන්තේදී ප්‍රශ්නයක් නෑ. මොකද අපේ ලංකාවේ රෙස්ටොරන්ට් එකක් තියෙනවා තායිලන්තේ. ලංකාවේ රහට ලංකාව විදියට ඉතින් මං කියන්නේ වෙනුකයගේ අපේ රෙස්ටොරන්ට් එක කිව්වම ඕන එක්කෙනෙක් දන්නවා. ඔව්. ඉතින් එතන තායිලන්තේ කෑම ඕන විදියකට ලංකාව විදියට අපිට හදන්න පුළුවන්.
හදලා අපේ පැසෙන්ජර්ස්ලට අපි ඒක අපි දෙන්න පුළුවන්. ඊට අමතරව කවුරු හරි දැන් අපි නිකන් හිතමුකෝ තනියෙන් තායිලන්තෙට ගියත් එතනට ගිහලා කෑම කන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඔව් දැන් ඇත්තටම සල්ලි දීලා ගන්න ඕනේ. ඔව් නිකන් දෙන්නේ නැහැ නේ. නිකන් දෙන්නේ. එතකොට ඇත්තටම දැන් බැංකොක් මේ සමහරවිට අපි දැන් පතායි ගිහිල්ලානේ අපි ගොඩක් වෙලාවට බැංකොක් එන්නේ. එතකොට දැන් බැංකොක් තුන්වෙනි දවසේ වගේ එනකොට දැන් ලංකාවේ කෑමක් ඒගොල්ලන්ට ඕනේ වගේ. ඕනේ නේ සම්බෝල ටිකක් ගන්න ඕනේ. පොල් සම්බෝල පරිප්පු ටිකක් ගන්න ඕන වෙනවා. ඉතින් එතකොට ප්‍රතිසි ප්‍රශ්නයක් නැහැ. රෙස්ටොරන්ට් එක තියෙන ඕන වෙලාවක. ඔව්. ඇත්තටම ඒකත් ඒගොල්ලන්ට ලොකු එක්ස්පීරියන්ස් එක. මොකද අර දැන් තායි කෑම කාලා ඔව්. මේ අයිත් ඒගොල්ලන් ලංකාවේ කෑම කද්දී ඒගොල්ලන්ට ඒක ආසයි. එතකොට තමයි තේරෙන්නේ අර අපේ ලංකාවේ කෑම වල තියෙන වටිනාකම. ඔව්. ඉතින් ඒක තමයි ගොඩක්ම අපිට තියෙන මේ තායිලන්ත සම්බන්ධ ප්‍රශ්න එන්නේ ඔය වගේ. එතන මට ප්‍රධානම කියන්නේ තායිලන්තේ අර වන්දනා ගමනක් කෙරීර කරන්නත් පුළුවන්. ඔව්. බැංකොක් පතාය විතරක් කරන්නත් පුළුවන්. අර වගේම රට ලොකු රටක්. ඒ ටුවර් සෝන් එකක් කරන්න පුළුවන්. ඉතින් කවුරු හරි කැමති නම් බීච් එක පැත්ත යන්න ඒක කරන්න පුළුවන්. කවුරු හරි කැමති නම් ඔය නිකන් කැලේ එක එක්ස්පීරියන්ස් එක ගන්න ඒ අර සාමාන්‍ය ස්වභාව ධර්මය සම්බන්ධව දියෑලි ඒ පැත්ත තියෙනවා වෙනම. ඒ වගේම තමයි බැංකොක්කුත් තියෙනවා.